අද මම ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මහනුවර උඩුනුවර ප්‍රදේශයේ තියෙන ගඩලාදෙණිය විහාරය ගැනයි. ඉතින් ඔයාලා දන්නවා ගම්පොළ යුගය පිළිබඳ අපි කතා කරනකොට ගම්පොළ යුගයේදී වාස්තු විද්‍යාත්මක ගෘහ නිර්මාණ ශිල්පය එහෙම නැත්නම් වාස්තු විද්‍යාත්මක ගෘහ නිර්මාණ අතර ලංකාතිලක විහාරය, ගඩලාදෙණිය, ඇම්බැක්ක දේවාලය තමයි අපි කතා කරන්නේ. ඉතින් ගඩලාදෙණිය විහාරය පිහිටලා තියෙන්නේ ලොකු ගල් තලාවක් මතනේ. ඉතින් ලොකු ගල් තලාවක් මත ශෛලමය මාධ්‍යයෙන් කෙඩිගේ සම්ප්‍රදායට හදලා තියෙන ගඩලාදෙණිය විහාරය ඔයාලා ජීවිතේ එක පාරක් හරි බලන්න යන්නම ඕන තැනක්. එතකොට දුවේ පුතේ ගඩලාදෙණිය විහාරය සද්ධර්ම තිලක විහාරය කියලාත් හඳුන්වනවලුනේ. සද්ධර්ම තිලක විහාරය එහෙම නැත්නම් ගඩලාදෙණිය විහාරය ගම්පොළ යුගයට තමයි අයිති වෙන්නේ. ගෘහ නිර්මාණ ලක්ෂණ හා බුද්ධ ප්‍රතිමාවද ලක්ෂණ අනෙක් බෞද්ධ කෘතිවලට වඩා වෙනස් කියලා අපේ සෙල් ලිපිවල හිතන් සඳහන් වෙනවා. ගඩලාදෙණිය විහාරය ගැන තොරතුරු හොයනකොට අපිට ගඩලාදෙණිය විහාරයෙන් සෙල් ලිපි සන්නස් හම්බ වෙලා තියෙනවා. ඉතින් අපි මේ සෙල් ලිපි සන්නස් වලින් තමයි තාමත් ඈත අතීතයේ තියෙන තොරතුරු නිවැරදිව හඳුනාගන්නේ. මේ සෙල් ලිපි සන්නස් වලට අනුව ක්‍රිස්තු පූර්ව 1341ත් 1351ත් කියන කාලවකවානුවේ රජ කළ 4 වෙනි බුවනිකබාහු රජ දවස තමයි ගඩලාදෙණිය විහාරය ඉදි කරන්නේ. ඉතින් මේ බුවනිකබාහු රජතුමා ධම්මකිත්ති එහෙම නැත්නම් ධර්මකීර්ති කියන හිමියන්ගේ අනුශාසනා ඇතුව සේනාධිලංකාර අමාත්‍යවරයා විසින් තමයි ගඩලාදෙණිය විහාරය ඉදි කරන්නේ. ඉතින් මේ සේනාධිලංකාර අමාත්‍යවරයා ගඩලාදෙණිය විහාරය ඉදි කරන්න දකුණු ඉන්දියාවෙන් තමයි නිර්මාණ ශිල්පියෙක් රැගෙන එන්නේ. එහෙම නැත්නම් සේනාධිලංකාර අමාත්‍යවරයා ගඩලාදෙණිය විහාරය ඉදි කරන්න ලංකාවේ නිර්මාණ ශිල්පියෙක් තෝරගෙන නැහැ. ඔහු දකුණු ඉන්දියාවෙන් වාස්තු විද්‍යාත්මක ශිල්පියෙක් එහෙම නැත්නම් වාස්තු විද්‍යා ශිල්පියෙක් නැත්නම් ගුරු ශිල්පියෙක් තෝරගෙන තියෙනවා. ඉතින් ඔහුගේ නම තමයි ගණේශ්වාචාර්ය. හොඳට මතක තියාගන්න ඕන 4 වෙනි බුවනිකබාහු රජතුමා ධම්මකිත්ති හිමියන්ගේ අනුශාසනා ඇතුව සේනාධිලංකාර අමාත්‍යවරයා විසින් දකුණු ඉන්දියානු ගණේශ්වාචාර්ය කියන ගුරු ශිල්පියා තමයි මේ ගඩලාදෙණිය විහාරය නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් ගණේශ්වාචාර්ය නිර්මාණ ශිල්පියායි ඔහුගේ අනුගාමික එහෙම නැත්නම් ගණේශ්වාචාර්ය ශිල්පියාගේ ගෝලයෝ එකතු වෙලා තමයි මේ අපූරු ගඩලාදෙණිය විහාරය නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මම දැන් ඔයාලට කියවනේ ගණේශ්වාචාර්ය කියන්නේ දකුණු ඉන්දියානු ශිල්පියෙක් කියලා. ඉතින් දකුණු ඉන්දියානු ගෘහ නිර්මාණ ලක්ෂණ ගඩලාදෙණිය විහාරය අපිට දකින්න පුළුවන්. ඉතින් මේක දකුණු ඉන්දියානු ගෙඩිගේ සම්ප්‍රදායට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ගෙඩිගේ සම්ප්‍රදාය කියලා කිව්වම ඔයාලට දැන් ප්‍රශ්නයක් එනවා මොකද්ද මේ ගෙඩිගේ සම්ප්‍රදාය කියලා නේද? ගෙඩිගේ සම්ප්‍රදාය කියලා කියන්නේ බිත්ති බැඳලා තියෙන මාධ්‍යයෙන්ම වහලයක් නිර්මාණය කරලා තියෙනවා නම් අපි ඒකට කියනවා ගෙඩිගේ සම්ප්‍රදාය කියලා. ඉතින් ගඩලාදෙණිය විහාරයේ පාදම වහලය මේ කියන කොටස් තුනම ශෛලමය මාධ්‍යයෙන් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට ඔයාලට පැහැදිලි වෙනවා මොකද්ද මේ ගෙඩිගේ සම්ප්‍රදාය? එතකොට කොහොමද ගඩලාදෙණිය විහාරය අපිට ගෙඩිගේ සම්ප්‍රදාය දකින්න ලැබෙන්නේ කියලා. අපි ගඩලාදෙණිය විහාරයේ බිම් සැකස්ම ගැන කතා කරත් මණ්ඩපය, අන්තරාලය, ගර්භගෘහය කියන ගෘහ නිර්මාණ ලක්ෂණ අපිට බලා ගන්න පුළුවන්. එතකොට අපි මුලින්ම ඇතුල් වෙන්නේ මණ්ඩපයට. මණ්ඩපයට ඇතුල් වුණාට පස්සේ අපි යනවා අන්තරාලයට. අන්තරාලයෙන් පස්සේ තමයි ගර්භගෘහය නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් මණ්ඩපය, අන්තරාලය, ගර්භගෘහය මණ්ඩපයට වඩා අන්තරාලය මදක් විශාලව අන්තරාලයට වඩා ගර්භගෘහය ටිකක් විශාල වෙන විදිහට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට කුඩාම එක තමයි මණ්ඩපය. මණ්ඩපයට වඩා අන්තරාලය ටිකක් විශාලයි. අන්තරාලයට වඩා ගර්භගෘහය ටිකක් විශාලයි. ඒ විදිහට තමයි මේක බිම් සැකස්ම සකස් වෙලා තියෙන්නේ.
මං ඔයාලට මුලින්ම කිව්වනේ මේකත් අතර තියෙන ගල්තලාවක කියලා. ගල්තලාවක ගලින් නිර්මාණය කරපු විහාර මන්දිරයක් තමයි ගඩලාදෙණිය විහාරය. ඉතින් එතකොට මේ ගල්තලාව මත විහාර මන්දිරයක් ඉදි කරනකොට අපි මුලින්ම ඉදි කරන්න ඕන පාදම. පාදම ඉදි කරනකොට අපිට ගල සමතලා කරන්න බැහැනේ. සමතලා භූමියක් හදාගන්න බැරි නිසා කවුද ශිල්පියා? ගණේශාචාර්ය ශිල්පියා මේකට යොදලා තියෙන උපක්‍රමය බලන්නකෝ. මෙයා හදලා තියෙනවා පිහිටි ගල් තලාව ඒ විදිහටම තියෙද්දි පාදමක්. අපිට ගඩලාදෙණිය බලන්න පුළුවන් උස පාදමක් දකින්න ලැබෙනවා. ඉතින් ගල් තලාවක් ගත්තට පස්සේ උස්තැන්, පහත්තැන්, වලවල් මේ වගේ ඒවා දකින්න පුළුවන්. ඉතින් පාදමක් ඉදි කරලා තියෙනවා උස්තැන්, පහත්තැන් ඔක්කොම සමාන ලෙස තියෙන්න ඕන නිසා. මේ පාදම උඩ තමයි බිත්ති තියෙන්නේ. ඉතින් බිත්ති අපිට ශක්තිමත් ඉදි කරන්න නම් අපේ පාදම තමයි ශක්තිමත් වෙන්න ඕන. ඊළඟට අපිට දකින්න පුළුවන් අන්තරාලයේ දකුණු බිත්තියට අල්ලලා විෂ්ණු දෙවියන් වෙනුවෙන් කුටියක් නිර්මාණය කරලා තියෙනවා. එතකොට ගඩලාදෙණිය විහාරයේ තියෙන විශේෂත්වයක් තමයි අන්තරාලයේම කුටියක් විෂ්ණු දෙවියන් වෙනුවෙනුත් නිර්මාණය කරලා තියෙනවා. එහෙනම් බුදුරජාණන් වහන්සේ විෂ්ණු දෙවියනුයි එකම ස්ථානයේ වැඩ හිටින තැනක් තමයි ගඩලාදෙණිය විහාරය කියලා කියන්නේ. ඊළඟට අපි මණ්ඩපයට ඇතුළු වෙනකොටම සඳකඩ පහනක් දැක ගන්න පුළුවන්. සඳකඩ පහනට ගොඩ වෙලා පියගැට පෙළින් තමයි අපි මණ්ඩපයට ඇතුළු වෙන්නේ. මේ පියගැට පෙළ දෙපැත්තේ කොරවක්ගල් දෙකකුත් තියෙනවා. ඉතින් අපිට සඳකඩ පහනට ගොඩ වෙලා කොරවක්ගල් වලින් අල්ලගෙන පියගැට පෙළ දිගේ මණ්ඩපයට ඇතුළු වෙන්න පුළුවන්. තව විශේෂ දෙයක් තමයි ගජසිංහ කොරවක්ගල් දෙකක් තමයි මේ මණ්ඩපයට ඇතුල් වෙන දොරටුවේ තියෙන්නේ. පාදම දිහා බැලුවම අපිට පේනවා ලස්සන කැටයම්, ශෛලමය කැටයම්. ඒක ලස්සන කැටයම් ශෛලමය මාධ්‍යයෙන් කරලා තියෙන අපිට දකින්න පුළුවන්. කාන්තාවන්ගේ චිත්‍ර තමයි පාදමේ අපිට ශෛලමය මාධ්‍යයෙන් අල්පුන්නතව දකින්න තියෙන්නේ. බෙර වයනවා, තාලම්පට වයනවා, නටනවා. හරිම ලස්සනට පාදමේ කැටයම් කරලා තියෙනවා. අපිට යාපහුවෙත් මේ වගේ පාදමේ තියෙන කැටයම් දක ගන්න පුළුවන්. එතකොට මේ කැටයම් ජීවමානව අල්පුන්නතව තමයි නිර්මාණය කරලා තියෙන්නේ. පියගැට පෙළින් උඩට නගිනකොට අපිට ඇත් රූප දෙකක් දැක ගන්න පුළුවන්. ඒ වගේම මේ ඇත් රූප දෙකට දෙපසින් කළුගල් වහල දරාගෙන සිටින කුළුණු දෙකක් දැක ගන්න පුළුවන්. මේවට කියනවා ත්‍රිත්ව ගල් කුළුණු කියලා. කළුගල් 3ක් එකට බද්ධ වෙලා තමයි මේ ත්‍රිත්ව ගල් කුළුණු නිර්මාණය වෙලා තියෙන්නේ. විජයනගර ගෘහ නිර්මාණ ශිල්පයට අයත් එක ලක්ෂණයක් තමයි අපිට මෙතන දකින්න පුළුවන් වෙන්නේ. ඉතින් දකුණු ඉන්දියානු විජයනගර ගෘහ නිර්මාණ ශිල්පීය ආభాෂයට අනුව 3 ඈදුරු ගල් කුළුණු එහෙම නැත්නම් ත්‍රිත්ව ගල් කුළුණු අපිට ගඩලාදෙණිය විහාරයේ දැක ගන්න පුළුවන්. මේ 3 ඈදුතු ගල් කුළුණු එහෙම නැත්නම් ත්‍රිත්ව ගල් කුළුණු ඉතාමත් අලංකාරව අල්ප උන්නත කැටයම් වලින් අලංකාර වෙලා තියෙනවා. ශිව නටරාජා කැටයම, විෂ්ණු දෙවියන් සිහිවීම උදෙසා නිර්මාණය කරන ක්‍රිෂ්ණා දෙවියන්ගේ කැටයමත් මේ ගල් කුළුණු වලින් අපිට දැක ගන්න පුළුවන්. ඉතින් අන්තරාලය, මණ්ඩපය, ගර්භගෘහය කළුගල් මාධ්‍යයෙන් තමයි ආවරණය වෙලා තියෙන්නේ. අපි ගර්භගෘහය ගැන කතා කරොත් ගර්භගෘහය අඩි 19.19 ප්‍රමාණයේ පාදමක් මත තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. ගර්භගෘහයේ වහලේ ශිඛරයක් දකින්න පුළුවන්. ගර්භගෘහයේ වහලය ශිඛරයක් තමයි අපිට දැක ගන්න ලැබෙන්නේ. ඉතින් දකුණු ඉන්දියානු ගෘහ නිර්මාණ ශිල්පයට අනුව මේ ශිඛරය චෛත්‍යයක හැඩයෙන් තමයි ගණේශාචාර්ය නිර්මාණය කරලා තියෙන්නේ. ගර්භගෘහයේ වහලය ශිඛරයක හැඩයනොත් ශිව දෙවියන් වෙනුවෙන් මම කියවන මුලින්ම කුටියක් නිර්මාණය කරලා තියෙනවා කියලා. මෙම ශිඛරය දකුණු ඉන්දියානු ගෘහ නිර්මාණ ශිල්පයට අනුව තමයි නිර්මාණය කරලා තියෙන්නේ. හැබැයි ගර්භගෘහයේ තියෙන ශිඛරය එහෙම නැත්නම් වහලය චෛත්‍යයක හැඩයක් ගනිමින් බෞද්ධ සංකල්පයේ ඉස්මතු කරමින් දකුණු ඉන්දියානු ගෘහ නිර්මාණ ලක්ෂණ ඇතුළත් වෙමින් තමයි ශිල්පියා නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට ඊළඟ ප්‍රධාන දේ තමයි මේ ගර්භගෘහයේ බුදු පිළිමයක් දකින්න පුළුවන්. හිඳි බුදු පිළිමයක් මෙන්ම හිටි බුදු පිළිම 4ක් ගර්භගෘහයේ දකින්න තියෙනවා. මේ බුදු පිළිම මහනුවර සම්ප්‍රදායට
නෑකම් කියනවා. මොකද මේ බුදු පිළිමවල අපිට දකින්න ලැබෙන්නේ දකුණු ඉන්දියානු ගෘහ නිර්මාණ ශිල්පයත් මහනුවර සම්ප්‍රදායික ලක්ෂණත් තමයි. එතකොට බුදුරජාණන් වහන්සේගේ දිනෙත් විවෘතව තරංගාකාල රැළි ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ආධ්‍යාත්මික ගුණ සමුදායට වඩා බාහිර ලක්ෂණ තමයි මෙම බුදු පිළිමේත් අපිට දැක ගන්න පුළුවන් වෙන්නේ. ඔයාලට මතක ඇති සමාධි බුදු පිළිමය, අවකන බුදු පිළිමය ගත්තම පස්සේ බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ගුණ තමයි කියා බෑවේ. හැබැයි ගඩලාදිනී විහාරයේ බුදු පිළිමය, ලංකාතිලක විහාරයේ බුදු පිළිමය වැනි මහනුවර යුගයට අයත් බුදු පිළිමවල බුදුරජාණන් වහන්සේගේ මහා ප්‍රතාපවත් ගුණ තමයි අපිට දැක ගන්න පුළුවන් වෙන්නේ. මේකට හේතුව තමයි දකුණු ඉන්දියානු ගෘහ නිර්මාණ ශිල්පීන් හින්දු කලා ආభాෂයත් එක්ක තමයි මේ බුදු පිළිම නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වගේම වීරාසන ක්‍රමයට ධානා මුද්‍රාවෙන් වැඩ සිටින බුදු පිළිමයක් තමයි ගඩලාදිනී විහාරය අපිට දැක ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම හිස මත සිරස්පතක්ද අපිට දැක ගන්න පුළුවන්. තව විශේෂ දෙයක් තමයි ප්‍රතිමාවට පිටුපසින් මකර තොරණක් දැක ගන්න පුළුවන් වෙන එක. දෙපසින් සිටින මකර දෙදෙනාගේ මුවින් පිටවන ලියවල අවසන් වෙන්නේ කිහිම්බි මුහුණකින්. ඉතින් මහනුවර යුගයේදී බාහිර ලක්ෂණ වලට ශිල්පීන් විශේෂ අවස්ථාවක්, විශේෂ ස්ථානයක් යොමු කරලා තියෙන බව නම් අපිට ගඩලාදෙණිය විහාරයේ බුදු පිළිමේ දකින්න කොටත් හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම ගඩලාදෙණිය විහාරයේ බුදු පිළිමේ චීවරය රත්තරන් පාටින් තමයි වර්ණ ගන්නලා තියෙන්නේ. චීවරය විතරක් නෙවෙයි මුළු බුදු පිළිමේම රත්තරන් පාටින් තමයි වර්ණ කරලා තියෙන්නේ. හැබැයි විශේෂ දෙයක් තමයි බුදුරජාණන් වහන්සේගේ තොල්, ඒ වගේම අන්දන සිවුර රතු පහෙන් වර්ණ කරලා තියෙනවා. එතකොට ගර්භගෘහයේදී හිඳි බුදු පිළිමේට අමතරව මම මුලින්ම සඳහන් කරා වගේ හිටි බුදු පිළිම 4ක් එක්ක බුදු පිළිම 5ක් ගර්භගෘහයේදී අපට දැක ගන්න පුළුවන් වෙනවා. ඒත් එකම බිත්ති මත බිතු සිතුවම්ද අපිට සුළු ප්‍රමාණයෙන් දැක ගන්න පුළුවන්. මොකද මේවා විනාශයට යන අයුරක් තමයි අපිට දැක ගන්න ලැබෙන්නේ. මොකද විහාරයට පැමිණෙන බැතිමතුන් සුවඳ දුම් පත්තු කරලා, පහන් පත්තු කරලා මේ වගේ එන දුමත් එක්ක මේවා ජරා ජීර්ණ වෙලා වියකී යනවා තමයි අපිට ඉතාමත් දුකින් උනත් සඳහන් කරන්න පුළුවන් වෙන්නේ. එතකොට මහනුවර උඩනුවර පිහිටි ගඩලාදෙණිය විහාරය 4 වෙනි බුවනික බාහු රජ දවස ධම්මකිති හිමියන්ගේ අනුශාසනා ඇතුව සේනාධි ලංකාර අමාත්‍යවරයා විසින් දකුණු ඉන්දියාවෙන් ගෙන්වන ලද ගණේශ්වාචාර්ය කියන නිර්මාණ ශිල්පියා තමයි නිර්මාණය කරලා තියෙන්නේ. තව විශේෂ දෙයක් තමයි ගඩලාදෙණිය විහාරය ගම්පොළ යුගයට තමයි ආйти වෙන්නේ. ඉතින් මේ විශේෂ වූ කරුණු ඔයා චූටි නෝට් එකක් දාලා ඔයාගේ ඉස්කෝලේ පොතේ හරි ඔයා විශේෂ නෝට් ලියන පොතක හරි හයිලයිට් කරලම තියාගන්න ඕනේ.